Hello, Sandra Fixie Maria here. මොකද වෙන්නේ? මං ඉතලා කට්ටිය හදන්නේ චිත්‍රේ ඇදී. නේද? මේ කියවන්න ඕනේ. ඔයා මේ අපේ වීඩියෝ එක. දැකලා ඔයා channel එකට අලුත් නම් channel එක දාන්න subscribe කරලා බෙල් icon එක click කරන්න. ඒ වගේ වීඩියෝ එක like කරලා share කරලා comment කරලා එහෙනම් අපි හම්බෙමු අපේ වීඩියෝ එකේ. අන්තිම එක සත්තයි කියලා දාලා තියෙනවා බලන්න. මේ මොකද මම මේ බ්‍රේක් එකක් අතේ තියන් මේ ලුක් වල දෙයක් පොළවේ ගහන. 我对缘分小心翼翼不放。这微信呢？无奈从我马蹄的结局。徐徐，你转身扶着泪去，也带走所有秘密。මොකක්ද ඔය? මං සිරාවටම මචං හිතුවේ මොකක් හරි අන්තිම නැති කියලා. බලු වැඩ කරන්න එපා. ඔක්කොම හරි එකක් වැරදි කියලා දාලා තියෙනවා. කරවල වේලා ඉඳලා බෝට්ටු කාර්යයන්ට පශ්චාත් භාගය දීලා බෝට්ටු වලින් රෝමේ පැනපු එවුන්ට බය වුණොත් ඉන්නවද කියලා දාලා දෙනවා කමෙන්ට් එකක්. හරිද? ඒකට බලමු මේක රිප්ලයි එක දෙන්නවා කියන්නේ. ඔක්කොම ටික හරියට කියලා එකක් වැරදියට කිව්වා. මගේ බර්ජිස් මුකක් යකෝ තියෙන්නේ. ආටවත් පශ්චාත් භාගය දීලා නැල්ලු. ඉතින් සේරම හරිලු. ඒක විතරලු මචං වැරදි. ඒක පොඩ්ඩක් ඒින්ද මලින්ද පොඩ්ඩක් ඒක වෙනස් කරලා ආයි කමෙන්ට් එකක් දාන්න. ඒකට ඔප්පු කරන්න පුළුවන් දන්නේ නැහැ නේ. නිකම දාන්න. උක විතරයි නේ වෙයිචි. මමත් ඔක කියන්නේ ගියේ කාර් මම ඩොකියා ඉන්දියා. ඔයා ඒක කියලාම තියෙනවා. ඩිස් එකක් කියලා දාලා තියෙනවා. බලමු ඩිස් එක. හලෝ කොහෙද යන්නේ? සර් මේ මම මේ හරි ඉවර වෙලා ගෙදර යන ගම. මොනවද අතේ තියෙන්නේ? මේක ඇවිල්ලා සර් නැචරල් ස්වාභාවික මේ මං නිෂ්පාදනය කරන මල්. හොඳයි. දැන් මොකද මේ මර දැන් රෑ 12ත් පහු වෙලා මේ මොකද කරන්නේ? 12ත් පහ වෙලා කියන්නේ සර් මේක තමයි අර මේ මිනිස්සු ඒ කියන්නේ අර ගානට පාරේ ඒ කියන්නේ සීන් එක ඒක තියෙන්නේ මේ වගේ වෙලාවට. මේ වෙලාවට තියෙන්නේ. දැන් කොහෙද යන්නේ ඉතින් ඔය ගෙදර යන ගමන්ද වැඩ ඇරලා ගෙදර යනවා. මේ දැන් මේ පවුලයි ළමයි තුන්දෙනා මග බලාගෙන ඉන්නවා මං එනකම්. මේ මං ඉතින් පොඩි උන් තුන්දෙනා බලන්න දැන් මේ ගෙදර යනකම. මේ සින්දුවක් කියන්න බැරිද? සින්දුවක්. සින්දු සින්දුව මතකද මම ඒක තමයි බලන් ඉන්නේ සින්දුව කියන සින්දුව. සින්දුවක් තිබුණා මේ. කියන්න බෑනේ සින්දුව. කැමති දෙයක් ගෙලක් දෙනවා. ආට හිතා ගන්න බැරි දෙනවා මේක. සර්ප්‍රයිස් එක. කැත අරන් යන්න ඕනේ නැග්ග කලබල දෙන්න බරට පාත් වෙන්න යන්න ඕනේ නැග්ග ගමන් බැද්ද පිළට එන්න ඕනේ යන්නේ පනිකන් ඉන්න මල්ලාට දෙන්න කියන්නේ රැප මං අද තියෙන තාලවලට මේක මගේ ජීවිතේ මම යන තාල බෝතලේ මේ මට ගෙනත් දෙන්න මල්ලි කාලේ බෝතලේ ඒ එන්න එපා මට තියෙන පහර ටෝපරේ ඒ මල්ලි එන්න එපා මචං රැප් කියන්නේ මේ රැප් මගේ ජීවිතේ නිංග සිංගල් ලයිෆ් කන්න බටර් එක පොඟ වන් වේපස් මට යන්න බැරි උනාට බං කැම්පස් මැෂීන් එකේ මම දැන් අඳින්නේ පැම්පස් මේවයි මල්ලි සුපිරි. හැබැයි ලස්සනයි අය කියන්න එපා හැබැයි. එහෙම කියන්න එපා. ඔව්. ඔන්න දෙන්න එක දීලා තියෙනවා. ලිසටම what the musical show එකක් වගේ නේ බලමු. අවුලක් නෑ ෂේප් අවුලක් නෑ. ये කියලා දාලා බලමු. ඔය 66 කියලා. එක්ස්පායරි හම්බුණාම
සිරිවර්ධන අයියේ අයියේ සිරිවර්ධන අයියේ අපේ කුඹුරු වැඩ කරන්න ආවේ අපේ ගේනේ බිම් කොටන්න ආවේ උඩ උඩත් පරම්පරාවේ කුපාඩිකම මූටත් අඩුවක් නැතුව හිටලා තියෙනවා සතුටුයි අයියට කුඹුරක් කාන්න ඕන වෙලා වගේ ඉමෝජි ටිකක් දාපු වීඩියෝ එකක් තියෙනවා බලමු. රිවිල් එක කන්නේ අම්මා වැදුනා ඔය වැදුනා රිවිල් එක වැදුනා අයියේ එච්චර වැදුනා ඉස්සෙන්ද බම්මේ අයියේ වැදුනා නවත්තන්න වා බීලානේ ඉන්න නවත්තන්න අයියේ නවත්තන්න අයියේ වැදුනානේ පිස්සු කියලා තමයි කියන්න තියෙන්නේ. අඩෝ ට්‍රැක් කාර් එක බලාංගුවේ බීලා එලවන අර වැදිලත් උඩ ගානක් නැහැ වැදුනා. අනේ මන්ද. කෙල්ලෝ වල් කියන්නේ නිකන් නෙවෙයිනේ. Patience is waning as this center. Patience is waning. මේවයිද? මොනවද මං කියන්නේ? මොකුත් කියන්නේ නැහැ. කොහොමද ගායන හැකියාව අන්තිම ටික බලන්න එපා හැබැයි කියලා දාලා දෙනවා. ඒක කලින් අන්තිම බල්ලත් මොනවද දක්වා තිබ්බේ නැහැ. හරි මේක බලමුකෝ. කමන්නේ බලමු. අන්තිම ටික බලලා කියන්න ඕනේ කියන්නේ. ගායන හැකියාව කෙසේ වෙතත් වෙන හැකියාවක් නම් තියෙනවා. ඒ වගේම ඒ හැකියාව පෙන්වන්න තමයි try කරන්න කියලා තේරෙනවා. මම නම් අප්පා යේ කියලා දාලා තියෙනවා. බලමු ඉතින් මාත් වෙනසක් නැහැ. දැනටමත් අපායේ පැත්තට බර වැඩි වෙලා තියෙන්නේ. බලමු මේක. ආයෙත් කියන්න. අපායෙටම තමා. අනිත් පැත්තට ගියාමක් ඇත්තෙම නැහැ. දෝන්ට ගත්තේ. හැබැයි අන්තිමට ඒ කොල්ලටත් hina ගියා. බලමු. बहुत पेन करेगी गाड़ी आप निकलिए तो परफॉर्म तो करे परफॉर्म तो करे भाई ने ये निकालिए तो मैं खोल दूं मैं निकालिए आप निकालिए अरे ये किसके लिए අයියෝ දෝනිට උනත් මම හොරගම් කරලා දෙන එක හරිනේ. නැන්දගෙන ඉන්නේ. හරියන යාළුවෝ අද මේ වීඩියෝ එක මෙතනින් එන්ඩ් කරනවා. තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙනකම් ඔයාලා channel එක subscribe කරලා වීඩියෝ එක like කරලා comment කරලා share කරලා තියාගන්න. එහෙනම් bye guys.